අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ ජීවිතේ කාලයම නාස්ති කරන ආදර වර්ග ගැන. ඔයාත් මේ වගේන් එකකට වැටීලා තියෙනවද කියලා අන්තිමට හිතලා බලන්න. 1. එකපාර්ශවික ආදරය. One side love. ඔයා විතරක් ආදරය කරනවා, අනිත් කෙනාට කිසිම හැඟීමක් නැහැ. මේක දිගටම කරගෙන ගියොත් ඔයාටම වේදනාව විතරයි. 2. කාලය ගත කරන ආදරය. බෝර වෙලා ඉන්නකොට කතා කරනවා, ආදරේ වගේ හැසිරෙනවා. ඒත් සීරියස් නැහැ. අන්තිමට හර්ට් වෙන්නේ ඔයා. 3. බොරු ආදරය. ෆේක් ලව්. මම ඔයාට ආදරේ කියනවා, ඒත් ඇක්ෂන්ස් වලින් ඒක පෙන්වන්නේ නැහැ. ඒක ආදරයක් නෙවෙයි, ඒක ඇක්ටිං එකක්. 4. විෂ සහිත ආදරය. ටොක්සික් ලව්. හැමදාම තරහ, සැක, කන්ට්‍රෝල්. ඔයා සතුටින් ඉන්න බැරි රිලේෂන්ෂිප් එකක් නම් ඒක ආදරයක් නෙවෙයි. 5. break up and patch up ආදරය. break up and patch up love. අද break, හෙට patch. මේක ගේම් එකක් වගේ. හිතට රෙස්ට් එකක්වත් නැහැ. සල්ලි මත පදනම් ආදරය. money based love. සල්ලි තියනකම් විතරක් ආදරේ, ඒවා නැති වුණාම ආදරේත් නැහැ. 7. සමාජ මාධ්‍ය ආදරය. social media love. chat වලින් විතරක් build කරන relationship එකක්. real life එකේ ගැලපෙන්නේ නැත්තම් මේක දිගටම යන්න. at the love එක කියන්නේ ඔයාට සතුට, ගෞරවය සහ වර්ධනය දෙන එක. ඒක නැත්තම් ඒක කාලනාස්තියක්. මේ වගේ තවත් වීඩියෝස් බලන්න subscribe කරන්න.